Minasan Ohio gozaimasu. සුබ උදෑසනක් ආදරණීය දෙමව්පියනි, ආදරණීය පොඩිත්තනි. ආදරණීය දෙමව්පියනි, ඔබට මේ මොහොතේ මම හිතන්නේ ගැටලුවකට තියෙනවා. හිමවාරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ පොඩිත්තන්ගේ ජපන් පාසල සමග ඔබේ දරුවා සම්බන්ධ කරවීමේදී කාලසටහන් ගැටලු කීපයක් තියෙන බව මට සමහරක් දෙමව්පියන් දැනුම් දුන්නා. ඔක්තෝබර් මාස 12 වෙන ඉරිදා අපි නොමිලේ දේශනයක් පවත්වලා ඔබට හිමවර ජපන් භාෂා අධ්‍යාපන ආයතනය පිළිබඳව පොඩිත්තන්ගේ ජපන් පාසලේ අරමුණ පිළිබඳව මෙහෙයවීම පිළිබඳව සියලු කාරණා පැහැදිලි කිරීමක් කරා. ඉන් පසුව අපි නොවැම්බර් 26 වෙනිදා සවස 2ට, ඒ කියන්නේ 26 ඉරිදා සවස 2ට සාමාන්‍ය පන්ති අපි ආරම්භ කරන්න තීරණය කළා තියෙනවා. ඒ සඳහා මේ වන විටත් පාඨමාලා ගාස්තු සම්පූර්ණ කළ දරුවන් සිටිනවා. ඉතින් තව කීප දෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉරිදා සවස 2ට සහභාගී වීමට අසීරු දරුවන්ට, මොකද පාසල් දරුවන්ට විවිධ පන්ති තියෙනවා. විෂයන් ගොඩක් මැද්දේ තමයි මේ දරුවන් ජපන් භාෂා විෂයත් හදාරන්නේ. ඒ පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි අපි තවත් දවස් දෙකක් ඔබට ලබා දෙනවා. බ්‍රහස්පතින්දා සවස 6 සහ සිකුරාදා සවස 6. මේ පන්ති සියල්ලම අලුතින්ම ආරම්භ කරන පන්ති. දැනට කරමින් යන පන්තිවලට අපි සාමාන්‍යයෙන් දරුවේ බඳවා ගැනීමේදී අපි හිතනවා දරුවන්ට මූලික ජපන් භාෂා දැනුමක් අවශ්‍ය වෙනවා. හොඳ පදනමක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ආදරණීය දෙමව්පියනි, මම හිතන්නේ අලුතින්ම ආරම්භ කරන පන්තියකට ඔබේ දරුවා යොමු කිරීම ඉතාමත්ම සාර්ථකයි. දැනුම් මට්ටමින් ඉහළ මට්ටමක ඉන්නවනම් තවත් පන්ති කීපයක්ම තියෙනවා. සෙනසුරාදා සවස 6 පන්තියේ තියෙනවා. ඒ ආදී වශයෙන් අනිත් පන්ති නම් ගොඩක් මම හිතන්නේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියපු පන්ති. දැන් සාමාන්‍යයෙන් අපේ පොඩිත්තන්ගේ ජපන් පාසලේ දරුවන් වසරකින් පමණ පසුව ඔවුන් JLPT 5 විභාගයේ සමත් කළා. මෙවර JLPT 4 විභාගය සඳහාත් සූදානම් වෙනවා. ඇත්තටම උසස් පෙළ දරුවෙක් හා සමාන දැනුම් සම්භාරය